එකෝමත් එක කාලෙක සුදු කපුටා කලුණ හැටි තමා මන් දැන් මේ කියන්නේ යන්නේ. බොහෝ කාලෙකක පෙර කපුටා කොහෙත්ම හලු පාට උනේ නෑ. එයාලා පිරිසිදු සුදු පාටයි. තමන්ගේ දිවිසන පිහාටු ගැන මේ කපුටා හරිම ආඩම්බරෙන් තමා හිටියේ. කැලේ යාළුවොත් වටා කරගෙන මේ කපුටා මෙයාගේ ලස්සන ගැන හැම වෙලෙම කියවුවා. මේ සුදු කපුටා ටිකෙන් ටික උඩන් ඕනා. එයා තමන්ගේ ලස්සන ගැන පුරසාරම් දොඩවමින් අනිත් කුරුල්ලන්ට සමච්චල් කළා. හැබැයි යාළුවනේ, ඔයාලා නම් මේ වගේ වෙන්න එපා. අපි හැමෝම ආඩම්බර නොවී ඉන්න ඕනි. මොකද අපි හැමෝම ලස්සනයි. කැතයි කියලා වෙන් කරන එක නරක දෙයක් කියලා අපේ අම්මලා අපිට කියා දෙනවනේ. ඉතින් ඊට පස්සේ කපුටාගේ මේ උඩඟුකම ගැන කේන්ති ගිය හිරු දෙවියන් එයාට පාඩමක් උගන්වන්න ඕනි කියලා තීරණය කළා. ෂණයකින් අහසින් ආපු ගිනි ජාලාවක් කපුටාගේ සුදු පිහාටු පුච්චලා තද කළු පාට කර දැමුවා. අනේ බලන්නකෝ, ඉතින් ලස්සනට තිබ්බ සුදු පාට නැති වෙලා ගිහිල්ලා මෙයාව කළු පාට වුණා. ඊට පස්සේ තමන්ගේ උඩඟුකම ගැන ලැජ්ජාවට පත්වනු කපුටා තමන්ගේ අලුත් පාට නිහතමානීව බාරගත්තා. එයා ආයේ කවදාවත් කාටවත් විහිළු කරන්නේ නැහැ කියලා පොරොන්දු වුණා. අන්න එදා ඉඳන් හැම කපුටෙක්ම කළු පාට වුණා. ඉතින් යාළුවනේ, ඔයාලට තේරුණා නේද? උඩඟුකම හැම විටම විනාශයට මඟ පාදන බව. මගේ යාළුවෝ කවුරුත් ආඩම්බර නොවි හැමෝම එක්ක සමගියෙන් එකමුතු ඉන්න ඕනි. හොඳද? අදට එහෙනම් මම යනවා. දඟ කරන්නේ නැතුව පරිස්සමක ඉන්න ඕනි.